කොහොමද හැමෝටම ඉතින් හොඳින් ඉන්නව නේද? ඔන්න අද උදේම මම ඉව්වා. උයලා ඉවර වෙනකොට මට මතක් වුණා ඔයාලා වෙයි දන්නවද? මම අද මේ උයපු කෑම එක රසට කෙසෙල් කොලේ ඔතා ගන්න හදන්නේ. ඉතින් මට හිතුණා උයපු රස කෑම ටිකයි මේ කෙසෙල් කොලේ උයපු බත් එක නරක වෙන්නේ නැතුව, රස්නේ නිවෙන්නේ නැතුව පැය ගාණක් තියාගන්න විදිහයි ඔයාලටත් කියලා දෙන්න. ඉතින් එහෙනම් අපි යමු. මම කොහොමද මේ විදිහට රසට කෙහෙල් කොලේ ඔතපු බත් එකක් නිවෙන්නේ නැතුව නරක් නොවී තියාගන්න කියලා බලන්න. මේ දවස්වල තියෙන හොළඟත් එක්ක ඉරිච්ච නැති කෙසෙල් කොලයක් හොයාගන්න එක හරියට නිකන් ටිකට් එකක් ඇදෙනවා වගේ වැඩක්. කොහොම හරි ඉතින් අමාරුවෙන් හොයාගත්ත කෙසෙල් කොලේ තවාගෙන ඔන්න ආව බත් එක ඔතන්න. බලන්නකො බත් එක ඔතන්න ලෑස්ති වෙනකොට මට හම්බ වෙච්ච යාළුවා කවුද කියලා. ලස්සන තනකොළ පෙත්තෙක් හිටියා. එයාගේ ඇඟේ පාටටම මගේ කුස්සියේ තියෙන ඉන්ඩෝ ප්ලාන්ට් එක වහලා. හරියට නිකන් මාත් එක්ක හැංගි මුත්තම් කරන්න වගේ අදහසකින් තමයි එයා හිටියේ කියලා මට එයා දිහා බලන් ඉන්නකොට හිතුණා. මේ ලෝකේ හරි සුන්දරයි නේද? හරිම වර්ණවත්. ඒ වගේමයි මේ ලෝකේ අපිට විතරක් නෙමෙයි අයිති කියලා මේ දේවල් දකිනකොට මට නම් 10000 වාරයකට වඩා හිතෙනවා. මේ ලෝකේ හරි සුන්දර තැනක්. ඒක සුන්දර කරලා තියෙන්නේ මිනිස්සු වෙන අපි විතරක් නෙමෙයි. මේ හැමෝම ඒකට ලොකු දායකත්වයක් දීලා තියෙනවා. ඉතින් තනකොළ පෙත්තත් එක්ක චුට්ටක් කතා කරලා ඔන්න ආව බත් එක උතා ගන්න. රස්නෙන් තවලා ගත්තට පස්සේ කෙසෙල් කොලේ ලස්සන බලන්නකෝ දිලිසෙනවා. ඉතින් මේ දිලිසෙන කෙසෙල් කොලේට ඔන්න මම උයාගත්ත සුදු බත් ටිකක් එකතු කරගන්නවා. මේ නාඩු හාල් වලින් හදාගත්තු බත් එකක් තමයි මේ උතා ගන්න හදන්නේ. ඉතින් මෙනු එක නම් ඔයාලට මගේ බෝඩ් එකේ පේනවා ඇතිනේ. ඔන්න ඔය මෙනු එක තමයි මේ බත් එකට අද මම තියාගන්න හදන්නේ. ඉතින් මේ මෙනු එකේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේක. සමහරක් අය නම් දන්නව ඇති මේ පැත්තේ අය අනුරාධපුරේ පැත්තට, එතකොට පොළොන්නරුව ඔය වගේ වියලි කලාපේ පැත්තට ඉන්න කට්ටිය නම් මේක දන්නවා. මේ තියෙන්නේ ලෝලු කොළ. සමහරක් අය කාලත් ඇති, සමහරක් අය කාලා නැතුවත් ඇති. මාරම රස පොඩි කහට රසක් එක්ක එන කොළ වර්ගයක් හොඳට ගොරක එහෙම දාලා ඇඹුලට හදාගත්තාම මාරම රසයි. රස ඉතින් හදපු දවසේ නෙමෙයි, දවස් දෙකකට විතර පස්සේ. ඒ තරම් රස ගුණ කොළ වර්ගයක් මේක. ඉතින් ලෝලු දළු වෑංජනයේට පරිප්පු ටිකක් නැතුවම බෑ. අපේ ජාතික ආහාරය වගේනේ. ඔන්න පරිප්පු ටිකකුත් තියාගන්නවා මම මගේ බත් මුලට. ඊළඟට ඉතින් මේකට තියාගන්න ලෑස්ති වෙන්නේ රස මාළු ස්ටු එකක්. මාළු ස්ටු එකක් කියන්නත් පුළුවන්. මේකට ඔයාලට කැමති නම් ඩෙවල් එකක් කියන්නත් පුළුවන්. මම ඉතින් එක වෙලාවට එක නම් දානවා මේ හදන කෑම වලට. අද ඉතින් ස්ටු එකක් කියලා තමයි හිතාගෙන හැදුවේ. හැබැයි ඉතින් මොකක් වුණත් හරි රසට තිබුණා. මේ විදිහට හදන මාළු ස්ටු එකක හරි ඩෙවල් එකක හරි මට නම් වැඩිපුරම රස දැනෙන්නේ ඔයාලට මේ පේන ලුණු කෑලි, මාළු මිරිස් කෑලි ඔන්න ඕ වගේ. ඇත්තටම මාළු කෑල්ලට වඩා මෙන්න මේ වගේ පුදුම රසක් මට නම් තියෙන්නේ. මම ඉතින් ඒ නිසා ඒක ටිකක් වැඩිපුරත් බෙදාගත්තා. මොකද බත් මුලට මේ ලුණු කෑලි එහෙම ඇවිල්ලා ටිකක් වෙලා තැම්බුනහම මාර රසක් සුවඳක් එන්නේ. අනිත් එක ඉතින් කෙසෙල් කොලේ උයන බත් එක්කට තෙල් දාපු මාළු මිරිස් කියන්නේ කියාපු කෑම. තෙල් දාපු මාළු මිරිස් වලින් පුදුම සුවඳක් එනවා කෙසෙල් කොලේ ඔතලා ටික වෙලාවක් ගියාට පස්සේ. ඔන්න ඔය විදිහට උයාගත්තු දේවල් ටික ලස්සනට බෙදුවා. මේකට එක දෙයක් නම් අඩුයි. ඒ තමයි පොල් සම්බෝලයක්. ඒ වුණාට අද උදේ මට පොල් සම්බෝල හදන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒ හින්දා ඉතින් ඔන්න ඔය තරමින් සෑහීමකටපත් වෙන්න අද අපේ ගෙදර අයට සිද්ධ වෙනවා. ඔන්න කොහොම හරි මම ලස්සනට රසට උයාගත්තු කෑම ටික පිළිවෙලකට කෙසෙල් කොලේට බෙදලා මෙන්න මේ විදිහට කෙසෙල් කොලේ ඔතා ගන්නයි හදන්නේ. කෙසෙල් කොලේ ඔතන බත් කොච්චර රස වුණත් සුවඳ වුණත් ඉක්මනට නිවෙනවනේ. ඉතින් ඒකට පිළියමක් කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ වගේමයි මේ විදිහට තිබ්බහම කෑම එක නරක් වෙන සීමාවත් සෑහෙන්න අඩු වෙනවා. ඉතින් කෙසෙල් කොලේ අරගෙන ඊට පස්සේ කෙලින්ම පත්‍ර පිටුවක ඔතන්නේ නැතුව අපිට පුළුවන් නම් මේ විදිහට ඇල්මිනියම් ෆොයිල් එක හොඳට බත් එක සීල් වෙන්න ඔතා ගන්න. බත් එකේ තියෙන රස්නේ 50%ක් 60ක් අතර ප්‍රමාණයක් පැය 3-4ක්ම අපිට රඳව ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ විදිහට පිළිවෙලකට පිරිසිදුවට බත් එක ඔතා ගන්න. ඒ ඔතාගෙන ආපහු පත්තරයකත් ඔතා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට කරගත්තාම බත් එකේ රස්නේ සෑහෙන වෙලාවක් තියාගන්න පුළුවන්. අර ඉතින් රයිස් කුකර් එකෙන් බෙදපු ගමන් තියෙන රස්නේ නම් හම්බ වෙන්නේ නැහැ. නමුත් අර සීතල වෙන ගතිය නතර කරගන්න අපිට පුළුවන්.
මේ විදිහට දන්න වැඩ සේරම දාලා බත් එක ඔතා ගත්තට පස්සේ ඊළඟට නම් මං කරන්න හදන්නේ ඔන්න ඔයාලගෙන් බැනුම් අහන වැඩක්. ඒ වුණාට ඉතින් ඒ වැඩේ නොකර අද මට කරන්න කිසිම දෙයක් නැහැ. මොකද දන්නවද අද අපේ ගෙදර සුදු පත්තර ඉවර වෙලා. ඉතින් බත් ඔතන්න ගන්න සුදු පත්තර ඉවර වෙච්ච නිසා අද උදේ මට කරන්න වෙන කිසිම දෙයක් නැහැ. මේ බත් එකත් මම දෙන්න ඕන ඉක්මනට. ඒ නිසා ඔන්න මේ පත්තර පිටුවකින් මේ කාබන් ප්‍රින්ට් කරපු පත්තර පිටුවකින් තමයි බත් එක ඔතා ගත්තේ. ඉතින් මේ වැඩේ නම් කරන්න මෙපා. මොකද දන්නවද මේ කාබන් එක සෑහෙන්න ශරීරයට විසයි කියනවා. ඉතින් මං අද ටිකක් හරි බය නැතුව මේ විදිහට ඔතන්නේ ඇතුලේ ඇල්මිනියම් ෆොයිල් එකකුත් තියෙන හින්දා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි නිවෙන්නේ නැතුව නරක් වෙන්නේ නැතිව බත් එකක් ඔතා ගන්න මම පුරුදු වෙලා තියෙන. ඉතින් ඒ ක්‍රම ටික තමයි මං ඔයාලට ඔය ලෝභ නැතුව අද කියලා දුන්නේ. මං හිතනවා වැඩට යන කෙනෙකුට, එතකොට බබාලා ඉස්කෝලේ යන කෙනෙකුට ඕනම කෙනෙකුට ට්‍රිප් එකක් යන්න උනත් මේ ක්‍රමය ගොඩක් වටී කියලා. එහෙනම් ඉතින් අදට ඇති. ගිහින් එන්නම්. බුදු සරණයි ඔයාලටත්.